ඔයාට මතකද බැඳපු අලුතවාලා හිටපු විදිහ? රැට එළි වෙනකන් චිත්‍රපටි බැලුවා. එකට කෑවා. එයා ඔෆිස් ගිහින් එනකන් ඔයා ලස්සනට ඇඳගෙන මග බලන් හිටියා. හැබැයි අද ගෙදර පුංචි පැටියෙක් ඉන්නවා. ඒ පැටියා මල් කැකුලක් වගේ ලස්සනයි. හැබැයි ඒ ලස්සන මල පිපෙද්දි ඔයාලා දෙන්නගේ ආදරේ පර වෙලා ගිහින් වගේ දැනෙනව නේද? දැන් බිරිඳට වෙලාවක් නැහැ කොණ්ඩෙවත් පීරගන්න. ඔයා ඉන්නේ නිදිමරලා, මහන්සි වෙලා, ඇස් යට කළු වෙලා. ඔයාට මම ගැන දැන් ගාණක් නැහැ. ඔයාට ඕන ළමයා විතරයි. මම මේ ළමයා එක්ක තනියම මැරෙනවා. ඔයාට ඒක පේන්නේ නැහැ. රණ්ඩු වෙන්නේ ඔයාලගේම ලේවලින් හැදුණු දරුවා නිසා නේද? දෙන්නගේ ආදරේ සංකේතය වෙන්න ඕන දරුවා දෙන්නගේ වෙන්වීමට හේතුවක් කරගන්න එපා. මේක తాවකාලික කාලයක් විතරයි. බිරිඳට සැමියාගේ උදව් ඕනම කාලේ මේක. ඇය කෑ ගහන්නේ තරහට නෙමෙයි, පීඩණයට. ඇයව තේරුම් ගන්න. දරුවා කියන්නේ බිත්තියක් නෙමෙයි, පාලමක්. ඒ පාලම උඩින් ආයේ එකතු වෙන්න.